තව පිරිසක් ඉන්නවා පින්වතුනි ස්වයං වින්දන ක්‍රියාකාරීත්වය පාවිච්චි කරන තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒවට ඇඩික්ට් වෙලා පින්වතුනි. පව් ඒ දරුවෝ පින්වතුනි. හොඳටම පව්. ඒ නේ ඇවිදින පෙරේතයෝ පින්වතුනි. ආයි කතා දෙකක් නැහැ. මට මේ ළඟදී හිතෙච්ච කතාවක් මම ඔබට කියන්න. මේවා කුණුහරුප නෙමෙයි පින්වතුනි. මේවා නිකන් ඔබ හිතලා බලන්න කොයි තරම් භයානකද මේ කියන කතා කියලා පින්වතුනි. දැන් කුණුහරුප නෙමෙයි මේ කියන්නේ. එකගයිද? එකගයිද? හා. නිගමන හිතලා බලන්න පින්වතුනි මිනිස්සෙක් ස්වයං වින්දනයක් කරන අවස්ථාවක් ගැන ඔය අවස්ථාවේදී පින්වතුනි මේ මනුස්සයාගේ මුහුණුවර කොහොමද කියලා? මේ මනුස්සයාගේ හිතැඟි කොහොමද කියලා? ඔබ හැමෝම දන්නව නේද පින්වතුනි මේ වෙලාවේ හිතක් හැදෙනකොට අවිද්‍යාව තෘෂ්ණාව නිසා රාග දේශ මොහ සහිතව විපාකයක් ගොඩ නැගෙනවා කියලා. කර්මජ රැහැනේ දන්නවනේ කාරණාව. මේ කර්මජ රැහැනේ මේ කර්ම බීජ ගැලවුණාට පස්සේ පින්වතුනි මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කොටස හැදිලි ඉවරලා අප මොකද වෙන්නේ? අවිද්‍යාව තණ්හා නිසා මොකද වෙන්නේ? එතනින් ಜಾති භවයට පරිවර්තන වෙනවා. ಜಾති වලට කලින් භව තියෙනවා. භව තැනට ආවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ආපෞසට මෙතන විපාකයක් ජනිත වෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ළමෙක් මිනිස්සෙක් කවුරු හරි කෙනෙක් පින්වතුනි ඒ වගේ අවස්ථාවන් වින්දන අවස්ථාවකටපත් වෙලා ඉන්නේ. මේ අවස්ථාවටපත් වෙලා ඉඳද්දි පින්වතුනි මේ මිනිස්සයා පිස්සෙක් නෙමෙයිද? හොඳටම පින්වතුනි යම් මානසික ව්‍යාධි තත්ත්වයක් නෙවෙයි අවස්ථාව කියලා කියන්නේ වෙන්නේ. ඒ වෙලාව පින්වතුනි ඔබ අහන්න ඇති ඒ පුජ්‍යලයා කියන කතාව. මේ වීඩියෝ මීට වඩා වෙලාවක් තිබ්බට මම මේ වැඩසටහනට ගැලපෙන්න එකෙන් විනාඩි 2ක් පමණයි ගත්තේ. ඔබට TikTok සමාජ මාධ්‍ය හරහා මේක දකින්න පුළුවන්. මමත් TikTok වලින් තමයි මේක දැක්කේ. එතකොට මේක මම මෙතනට ගත්තේ වෙන දෙයක් හින්දා නෙමෙයි. මේ පුජ්‍යලයා මේ කරන විකෘතිය සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ කියලා හිතිච්ච නිසා. මොකද මම බෞද්ධයෙක් විදිහට මගේ යුතුයකමක් තියෙනවා බුදුදහම විකෘති කරන අය විකෘති කරන අවස්ථාවල් සම්බන්ධයෙන් ඒවැ නියම ස්වභාවය බුද්ධ ශාසනය ගැන උනන්දු වෙන අයට හඳුන්වලා දීලා පැහැදිලි කරන්න. ඔබ දන්නවා බුද්ධ ශාසනය විනාශ වෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපකයෝ නිසා වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ වගේ හැසිරෙමින් තමයි බුදු ශාසනයෙන් නසන්නේ. ඒ නසන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් එහෙම නෙමෙයි විදිහට කියනවා. ඒ වගේම නොකියපු දේවල් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ කියනවා. ඔන්න වගේ දේවල් කරලා තමයි මේ සද්ධර්ම ප්‍රතිරූපකයෝ මේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ. අන්නේ හේතුව නිසා තමයි මම මේ ගැන කතා කරන්න හිතුවේ. මොකද මේ පුජ්‍යලයාගේ මේ ධර්ම දේශනාවයි කියලා හඳුන්වන දේ තුල ඒ தত্ত্বය දකින්න ලැබෙන නිසා. හැබැයි දැන් මම මෙහෙම කිව්වට වැඩක් නැහැ නේ. මේක පැහැදිලි කරලා දෙන්න ඕනනේ. ඒකට මම දැන් මේක පැහැදිලි කරනවා. ඔබටත් මේක ගැන හොයලා බලන්න පුළුවන්. මම කියන නිසා පිළිගන්න එපා. හොයලා බලන්න. ඔබ මේවා හොයලා බලලා දැනගන්න නැති නිසා තමයි මේ වගේ විකෘතියන්ට බහුව වෙන්නේ. ඒක නිසායි මේ පැහැදිලි කිරීම කරන්නේ. හරි. දැන් පින්වතුනි මේ පුජ්‍යලයා දෙන මාතෘකාව කරගෙන තියෙන ස්වයං වින්දනය. ඔහු දැන් ඔය කියපු ටිකේ ඔබට පේනවනේ ඔහු මොකද්ද ඒ ගැන කියන්නේ කියලා. ඒතකොට ඔබට හිතාගත්ත හැකිනේ ඉතිරි ටිකේ මොකද්ද ඔහු කියන්නේ කියලා. සරලවම ඔහු කියන්නේ ස්වයං වින්දනය කරන කෙනාට හැතරම කිව්වොත් නිවනක් නෑ කියන එක. හරිනේ. ඔබ තමයි සරලම කතාව. ඒක ඔබ මේ පුජ්‍යලයා විතර නෙමෙයි මේ වගේ තව අයෝ කියනවා ඔබ අහලා ඇති. ඔව්. එතකොට දැන් ඇත්තටම ස්වයං වින්දනය කරන කෙනාට නිවනක් ලැබෙන්නේ නැද්ද? මෙන්න මේකනේ තෝරන වැදගත් වෙන්නේ පින්වතුනි. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවද කියලා අපි බලමුකෝ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ත්‍රිපිටකය. අපේ රටේ තියෙනවා බොහොම ලස්සනට ආරක්ෂිතව ත්‍රිපිටකය. ඒතකොට මේ ත්‍රිපිටකය තුල ඔබ දන්නවා විනය පිටකය කියලා කොටසක් තියෙනවා. මේ විනය පිටකය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පනවපු රීති පද්ධතිය තමයි තියෙන්නේ. වාචාර්ථ වාරිත පද්ධතිය තමයි ඒ තුල තියෙන්නේ විනය. එතකොට මේ විනය පිටකය තුල පැහැදිලිවම කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට ස්වයං වින්දනය අකපයි කියලා.
කියන්නේ භික්ෂුන් වහන්සේලාට මොනම හේතුවකටවත් ස්වේච්ඡාවෙන් ශුක්‍රාණු පිට කරන්න බෑ. කියන්නේ අතින් හරි වෙන ක්‍රමයකින් හරි හිතලා මතලා මම දැන් ශුක්‍රාණු පිට කරනවා කියලා ඒක කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේනේ සර්වඥතා ඥාණයෙන් තියෙන්නේ අර ස්වප්න මෝචනයේ වගේ දේවල් උන්වහන්සේ තහනම් කළා නැහැ මට තේරෙන විදිහට. අපි මෙතන තහනම් කළා තියෙන්නේ ස්වේච්ඡාවෙන් කරන එක. ඒ කියන්නේ ස්වයන් වින්දනයෙන් යෙදිලා ශුක්‍රාණු පිට කරන එක උන්වහන්සේ තහනම් කළා තියෙනවා භික්ෂුන් වහන්සේලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක ගිහියන්ට අදාළද? කොහෙත්ම නැහැ පින්වතුනි. ගිහියන්ට අදාළව තියෙනවා ගිහි විනය කියලා. ඔබ සූත්‍ර පිටකේ අරන් බලන්නකො ගිහි විනය පැහැදිලිවම තියෙනවා. මහා නාම ශාක්‍යයට එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි විනය. ඔබ පටලවා ගන්න හොඳ නැහැ. මොකද ඔබට නිවන් දකින්න බැරි වෙනවා. ඔබ පැවිදි වෙලා කරන දේවල් gedara කරන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඒ වගේම gedara කරන්නේ පැවිදි වෙලා කරන්න ගියොත් ඒත් ප්‍රශ්නයක්. එතකොට මේක තේරුම් ගන්න ඕනේ මුලින්ම. ඒක දැන් බුදුරජාණන් වහන්සේ එනං ගිහි විනයයි පැවිදි විනයයි වෙනම දක්වන්න ඕනේ නැහැ නේ. උන්වහන්සේ පැහැදිලිව ගිහි විනය සහ පැවිදි විනය කියලා වෙනම දක්වලා තියෙනවා. ඒතර මේ ගිහි විනය තුල තමයි පින්වතුනි ඔය පංචශීලයේ තියෙන්නේ. පංචශීලයේ තමයි ගිහියාගේ නිත්‍ය සීලය. ඔබ දන්නවා පංචශීල ඔබ සමාර්ගිත උදේට සමාදන් වෙනවා, අවසර සමාදන් වෙනවා. ඔබ යටින් කැඩෙනවා ඇති, ආයි සමාදන් වෙනවා, ඔබ රකින්නවා ඇති. ඒතකොට මේ පංචශීලයේ තුන්වෙනි ශික්ෂාපදයේ තමයි පින්වතුනි ලිංගික කටයුතු සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ. ඒකට කියන්නේ අපි දන්නවා කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි. කාම මිත්‍යාචාරය. මේ ස්වයන් වින්දනය කියන එකත් ලිංගික ක්‍රියාවක් නේ මේ පින්වතුනි. ඒක ආයමුතුන් කියන්න ඕනේ නැහැ නේ ඔබලා දැන් දන්නවනේ. එතකොට පින්වතුනි දැන් වැඩේ තියෙන්නේ අටුවාවේ ඊළඟට ත්‍රිපිටකේ මේ කාම මිත්‍යාචාරය සිදුවෙන හැටි කියලා තියෙනවා. පින්වතුනි කාම මිත්‍යාචාරය සිදුවෙන්න අනිවාර්යයෙන්ම දෙන්නෙක් ඉන්න ඕනේ. ඒක අංග 4කින් තමයි කාමිත්‍යාචාරය සම්පූර්ණ වෙන්නේ. මේ අපේ ථේරවාදී බුදුදහමට අනුව කාමිත්‍යාචාරය සම්පූර්ණ වෙන්නේ අංග 4ක් සම්පූර්ණ වුණාම. ඒ වගේම පින්වතුනි මේ කාමමිත්‍යාචාරයත් ප්‍රතිඵලය අල්පසාවද්‍ය මහාසාවද්‍ය කියලා දෙවිධයකට තියෙනවා. එතකොට එහෙම තත්වයක් ත්‍රිපිටකයේ තුල සහ අටුවාව තුල පැහැදිලිව දැක්වෙනවා පින්වතුනි. එතකොට දැන් ඔබ හිතන්නකෝ කොහොමද මේ කාමිත්‍යාචාරය සිද්ධ වෙන්නේ කියලා. ඔබ දන්නවා ඔබ අහලා ඇති මේ කාන්තාවන් 10ක් වර්ග 10ක් එහෙම නැත්නම් 20ක් ගැන සඳහන් වෙනවා. ඒ අය සමග පුරුෂයන්ට කාමසේවනයේ යෙදෙන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා. මොකද ඒකේ යෙදුනොත් ඒ තුල කාමීත්‍යාචාරය සිද්ධ වෙනවා. එතකොට මේ සඳහා අංග 4ක් තියෙනවා කියලා මම කිව්වා. ඒ 4 තමයි නොයැලෙමිය යුතු වස්තුවක් වෙන්න ඕනේ. අර අංග වලට අදාළ කාන්තාවක්. ඊළඟට ඒක සේවනයේ ඒ කාන්තාව සමග ලිංගික වෙන්න සිතක් පහළ වෙන්න ඕනේ. ඊළඟට ඒක ලිංගිකව එකතු වෙන්න සේවනය කරන්න ක්‍රමවේදයක් ප්‍රවේගයක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කරන්න ඕනේ. ওই විදිහට තමයි ඔක සිද්ධ වෙන්නේ. ඔය කරන එකත් කොටස් දෙකකට කරන්න පුළුවන්. එකක් බලහත්කාරයෙන්, ඒ කියන්නේ බලහත්කාරයෙන් වෙන්න පුළුවන්, කැමැත්තෙන් වෙන්න පුළුවන්. ඒකට මේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය වෙන්නේ ඒ කාමිත්‍යාචාරයේ දෙන පුජ්‍යලයාගේ ස්වභාවය, ඒ කියන්නේ සිල්වත්භාවය හෝ ඒ කියන්නේ ගුණවත් සිල්වත්භාවය හෝ ඒ දේවල් එක. එහෙම නැත්නම් බලහත්කාරයේ මත, එහෙම නැත්නම් ඒ වෙලාවට යෙදෙන ක්ලේශයන්ගේ ප්‍රබලතාවය මත වගේ කරුණු අනුව මේක අල්පසාවද්‍ය මහාසාවද්‍ය වෙනවා. ඔබ දන්නවා අල්පසාවද්‍ය මහාසාවද්‍ය කියන එකේ තීරුම මහාසාවද්‍ය නම් ප්‍රතිඵලය ඊටමත් ප්‍රබලයි, අල්පසාවද්‍ය නම් ප්‍රතිඵලය අඩුයි. හැබැයි අල්පසාවද්‍ය උනත් මහාසාවද්‍ය උනත් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක නිසා තමයි ඒක අර ප්‍රමාණය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ප්‍රතිඵලය ලැබෙනවා කාම මිත්‍යාචාරයේ යෙදුනොත්. දැන් මෙතන අංග 4ක් කිව්වනේ පින්වතුනි. දැන් ඔය අංග 4 ස්වයං වින්දනයට අදාළද? නෑ පින්වතුනි. ස්වයං වින්දනයේදී අංග 4ක් නෑ. මොකද දෙන්නෙක් තමයි ඉන්න ඕනේ කාම මිත්‍යාචාරයට. මෙතන ඉන්නේ කෙනෙක්. මේ පුජ්‍යලයා කියන විදිහට එහෙම වෙන්නේ නෑ පින්වතුනි. යම් කිසි රාග සිතුවිල්ලක් ඇති වෙනවා තමයි. රාග සිතුවිල්ලක් තියෙන නැත්නම් ස්වයං වින්දනය කරන්න බෑ. හැබැයි ඒක ඇහිලා මේ කාම මිත්‍යාචාරයට වැටෙන්නේ නෑ. අන්න එතනයි ඔතන තියෙන කතාව. ඉතින් ඕක ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ තේරුම් ගන්න නම් ඒකට ඔබ ඉතින් බුදුදහම ගැන දැනගෙන ඉන්න ඕනේ. එතකොට පින්වතුනි ඊළඟට වැදගත් වෙන දේ තමයි දැන් අපි බුද්ධ ශ්‍රාවකයෙක් වීමේ අරමුණ නිවන් දැකීමනේ. ඒකට නිවන් දකින්න යන මාර්ගයේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ගමන් කරන පුජ්‍යලයාට අවස්ථා 4කට මුහුණ දෙන්න වෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. ඔය සෝවාන් තත්ත්වයටපත් වුණාම පින්වතුනි අපි උත්සාහ කරන අඩුම තරමේ මේ භවෙදි සෝවාන් වෙනවා. එයාගෙන් සංයෝජන ධර්ම 3ක් බිඳ වෙනවා. බිඳ හැලෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. දැන් උතෙන්දි ওই තුන කැඩෙනවා. එයා සෝවාන් වෙනවා. හැබැයි පින්වතුනි ඔතන නෑ කාමරාගය ගැන මොනවාක්වත්. එතකොට පින්වතුනි සෝවාන් වෙච්ච කෙනා තුලත් කාමරාගය තියෙනවා. ඒක නිසා තමයි ඔබ දන්නවා විශාඛා සුජාතා වගේ අය වඳුල මල්ලිකා සෝවාන් වෙලා ළමයි හදලා තියෙනවා. ළමයි හදන්න බෑනේ පින්වතුනි. කාමරාගය නැතුව කාමයේ වැත්තකට දාන්නකො රාගය නැතුව බෑනේ. ඒකට ඒ වගේ. එතකොට පින්වතුනි ඊළඟට දැන් අපි කියන්නේ සෝවාන් ඊළඟට සක්‍රුදාගාමි. එතකොට කාමරාගය ව්‍යාපාදය තුනී වෙන්නේ සක්‍රුදාගාමි තත්වයේදී. ලිංගික ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමී තත්වයේදී. එතකොට ඔබට මේක පැහැදිලි කරගන්න පුළුවන්. සිංහසේනාපතිගේ කතාව බලන්නකො ත්‍රිපිටකයේම තියෙනවා. ඔහුගේ තියෙනවා ආශ්චර්ය ධර්ම 8ක්. ඒ 8 ගැන තියෙනවා ත්‍රිපිටකයේ තුල. ඔබ කියවලා බලන්න. ඔහුට බිරින්දන් 4 දෙනෙක් හිටියා. ඔහු අනාගාමී වුණා. අනාගාමී වුණාම ඔහු බිරින්දන්ට කිව්වා තවදුරටත් මට ඔයගොල්ලෝ ගැන රාගක සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයගොල්ලන්ට මට සලකන්න වෙන්නේ මයිත් එක්ක ඉන්නවනම් සහෝදරියන්ට වගේ. ඒක නිසා කැමති කෙනෙකුට යන්න පුළුවන්. කැමති කෙනෙකුට ඉන්න පුළුවන්. ඉන්නවනම් මෙහෙමයි කියලා ඔහු පැහැදිලිව කිව්වා. ඊව අනාගාමී වුණාට පස්සේ. ඒකට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි මේන් සෝවාන් අවස්ථාවේදී කාමරාගයේ ප්‍රහීන වෙන්නේ. සකෘදාගාමි සහ අනාගාමි මට්ටමේදී තමයි මේක සම්පූර්ණයෙන්ම හේදිලා නැති වෙලා යන්නේ. එතකොට පින්වතුනි දැන් සෝවාන් වෙච්ච කෙනාට ඔය අනාගාමී තත්වයට යනකම් ඉන්න කෙනාට ජී ජීවිතයක් තියෙනවා. දැන් සෝවාන් කෙනාට නැති ඉහළ තත්වය සකෘදාගාමි අනාගාමි මට්ටමේදී තියෙනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට තාම කාමරාගය තියෙනවා. එතකොට ඔබ හිතනවාද පින්වතුනි ඔහුගේ අතින් ස්වයං ඉන්ද්‍රිය වෙන එකක් නැහැ කියලා? අනිත් අතට ඔබ හිතන්න පින්වතුනි සෝවාන් වෙන කෙනෙකුට ස්වයං ඉන්ද්‍රිය බාධාවත්ද කියලා? ඊළඟට ඔබ හිතන්න පින්වතුනි සෝවාන් වුත් කෙනෙක් ස්වයං ඉන්ද්‍රිය නොකර ඉඳීද කියලා? මොකද ඔහුට කාමරාගය තාම තියෙනවා. හැබැයි ඔහු පංචශීලයේ කඩන්නේ. සෝවාන් වෙච්ච කෙනාගේ සීලය තමයි ඔබ දන්නවා ආර්යකාන්ත සීලය. ඔහු පංචශීල කඩන්නේ. හැබැයි ඔහුට කාමරාගය තියෙනවා. එතකොට ඔහුගේ ස්වයං ඉන්ද්‍රිය වෙන්න පුළුවන්. ඒකෙන් ඔහු අපායගාමී වෙන්නේ නැහැ. මොකද ඔහු සෝවාන්. ඉතින් ඔය කැල මේ පුජ්‍යලයක දන්නේ ඒක මේ පුජ්‍යලයන් බණ අහන අය දන්නේ. මේ පුජ්‍යලයන් මට මේ පුජ්‍යලයන් කියන දේවල් බණ කියන්න බෑ. නමුත් ඔබලා හිතනවා නම් ඔහු කියන්නේ බණයි කියලා ඔබලා ඔබ දන්නේ. ඔබලා ඒ කියන්නේ බුදුදහම දන්නේ. මම මෙතනදී ස්වාමීන් වහන්සේ ප්‍රොමෝට් කරන්නේ නැහැ පින්වතුනි. ඒකත් තේරුම් ගන්න. මට මේ ඔබ ස්වාමීන් වහන්සේ ගලත් එකයි නැතත් එකයි ඒකමට අදාළ කාරණයක් නෙමෙයි. හැබැයි මේ පුජ්‍යලයා මේ කරන්නේ බුදුහාමුදුරු නොකියු දෙයක් කියන එක. ඒක එක පැත්තෙන් අපිට ආර්යෝපවාදයේ දක්වා පෙන්වන්න පුළුවන්. ඔබ බලන්නකෝ අංගුත්තර නිකායේ තියෙනවා බුදුහාමුදුරු නොකියු දේවල් කිව්වයි කියලා කියන එකයි, කියපු දේවල් නොකියුවයි කියන එකයි. පැහැදිලිවම තියෙනවා. ඉතින් මේ දේවල් ඇත්තටම පින්වතුනි සිදුවිය නොවිය යුතු දේවල්. ඔබලා මේවා දැනුවත් වී යුතුයි. ඔබලා ත්‍රිපිටකය පරිශීලනය කරන්න. එතකොට ඇත්තටම මේ විකෘතියන්ට අහු වෙන්නේ නැහැ. ඔබලාගේ දෛනික ජීවිතයේ ඔබලා ගිහි ජීවිතය ගත කරනවා නම් ඔබලාගේ දෛනික ජීවිතය විනාශ කරගන්න එපා එක එක මෝඩ මිනිස්සු කියන කතාවලින්. හැබැයි ඔබලා පැවිදි ජීවිතය ගත කරනවා නම් ඔබලා අනගාരിക ජීවිතයක් ගත කරනවා නම් ඒක ඔබලා ඒ ආකාරයට ගෙවන්න. ගිහි ජීවිතේ ඒ ආකාරයට ගෙවන්න යන්න එපා. ඔබලා ඒ ජීවිතේ විඳින්න වෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. ඔබලාට අපරාධයක් ඔබලාම කරගන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි ප්‍රඥාවන්ත වෙන්න මේ බුදුදහම මෝඩයින්ට හරියන්නේ නැහැ පින්වතුනි. බුදුදහම ප්‍රඥාවන්තයන්ට විතරයි. ඒක තීරුම් අරගෙන තමන් ශ්‍රවණය කරන්න ඕනේ කාගේ බණද කියලා තීරුම් අරගෙන ඒ බණ අහලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. දැන් නිදුසුනකට ඔබ බලන්න පින්වතුනි පානදුව නාවුයනේ ආර්ය ධම්ම හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ, මාවරලේ බද්දිය හාමුදුරුවෝ, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, මහව සුමේද හාමුදුරුවෝ, මේ අඩවැද්දුව ජිනවන්ත හාමුදුරුවෝ, රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ, මේ හාමුදුරුවෝ තව ඒ වගේ ඉන්නවා. මේ හාමුදුරුවෝ කවදාවත් පින්වතුනි මේ වගේ මාතෘකා ගැන කතා කරලා තියෙනවද? බණ කියලා තියෙනවද ඕවා ගැන?
මොකද ඒවා වැඩක් නෑ පින්වතුනි. ඒවා ගිහියන්ට අදාළ නෑ. බණකට අදාළ නෑ. ඒයි බුදුහාමුදුරුවෝ කතා කරලා නෑනේ පින්වතුනි. දැන් මේ බණ කියන්නේ අපිට නෙමෙයි ගිහියන්ටනේ. ගිහියන්ට කියන බණ වලට ඕවා අදාළ නෑ. එතකොට ඒකෙන් නිවන් දකින්න කිසිම බාධාවක් නෑ. සෝවාන් වෙන්න බාධාවක් නෑ. එහෙම තියෙන නිසා තමයි උන්වහන්සේලා මේව කියන්නේ නැත්තේ. මේ පුජ්‍යලියෝ කවුද? ඒ හාමුදුරුවෝත් එක්ක ගත්තාම. ඉතින් ඔබලා රැවටෙන්න එපා. හැබැයි ඉතින් රැවටෙන එක ඔබලාගේ වැඩක්. මේ වගේ දේවල් අහන වෙලාවේදී ඔබලා කාලය යොදන්න ඔබ මන් දැන් සම්සඳහන් කරේ මහා වසුමේද, කඩවැද්දි ජිනවංශ, බලංගොඩ ආනන්ද මෛත්‍රිය, මේ රීරුකාණේ චන්දවිමල මේ වගේ හාමුදුරුවන්ගේ බණ ටිකක් අහන්න. මේ වගේ නාවියනේ අරිය ධම්ම හාමුදුරුවන්ගේ බණ ඕන තරම් තියෙනවා. උඩීරීගම ධම්මජීව හාමුදුරුවෝ ඕන තරම් බණ තියෙනවා. අහන්න පින්තුනි. අහලා අඩුම තරමේ සෝවාන් වෙන්නවත් try කරන්න. ඔබ ඉන්නේ ගිහි ජීවිතේ නම් අඩුම තරමේ ඔබට ලෝකෝත්තර සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ලැබෙන්නේ නැත්නම් අඩුම තරමේ ලෞකික සෝවාන් ඵලයට සෝවාන් මාර්ගයටවත් පිවිසෙන්න පාර හදාගන්න. මේවට විකෘති දහම අහලා ඔබට ලැබෙන කිසිම දෙයක් නැහැ. ඇත්තටම වෙන්නේ ඔබගේ ජීවිතයේ මේ වෙනකන් තියෙන සතුටක් නැති වෙනවා. අඩුම තරමේ ඔබට කන්න බොන්නවක්වත් නැති වෙනවා. එච්චරයි. ඒක නිසා ඔබම තීරණය කරන්න මේ බුදුදහම කියන්නේ නොකානෝබී එහෙම ඉන්න එකක් නෙමෙයි වින්තුනි. සන්තෝෂෙන් ජීවත් වෙන්න උගන්වන තැනක්. ඉතින් මේක තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඔබට තෙරුවන් සරණයි.